එල්ලේ ක්‍රීඩාව අන්තර්ජාලයට යොමු කර එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව වන www.srilankaella.com වෙතින් ආයුබෝවන් සුවපජිතක අද 2026 ජනවාරි මාසේ 21 බදාදා මං ඉන්නේ හිරු අපිට පෙනෙන ස්ථානයේ පෙනෙන ආකාරය මම පෙන්නලා දෙන්න ඉන්න ගමන් විශේෂයෙන්ම මේ හිරුගේ කිරණ හරහා හිරුගේ ශක්තිය අපිට ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මෙන්න මේ හිරුගේ පායන හිරු අපිට පෙනෙන අවස්ථාව. එතකොට අපගේ ශරීරයේ බොහෝ දේවල් වලට ඒ ශක්තිය ලැබෙන්නේ මෙන්න මේ හිරුගේ කිරණ හරහා. අද අඳුරු පැහැති වලාකුළු වලින් බර වුණාට මේ හිරුගේ ශක්තිය ඒකාකාරයෙන්ම මේ විශ්වය තුළට පොළොව තුළට ලැබෙනවා. ඉතින් මේගේ හිරු අපි හරියට දැනගෙන සිතලා ඒගේ හිරුගේ කිරණ අපිට ලබා ගන්නවා නම් අපගේ ශරීරයේ තියෙන ශක්තියින් උද්දීපනය වෙනවා වගේම ප්‍රඥාව දියුණු වෙනවා මනස දියුණු වෙනවා කියන ප්‍රඥාව දියුණු වෙනවා. ඉතින් ඕනෑම දෙයක් කිරීමේ හැකියාවක් ඒ වගේ බොහෝ දේවල් මේ හිරුගේ කිරණ හරහා ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සුවපත් ජීවිතයක් ගත කරන්න හැකියාවක් ලැබෙනවා. ප්‍රථමයෙන්ම ලැබෙන්නේ සුවපත් ජීවිතයක් ගත කරන්න. එතකොට එහෙදි ඔබට රාජකාරී බහුලත්වයේ මත මේ හිරුගේ කිරණ හැම වෙලෙම ලබා ගන්න හැකි වුණත් අඩුමයි සතියකට එහෙම නැත්නම් සතියක සතියේ දවසක් හෝ දෙකක් මේ දේවල් ලබා ගන්න නම් ඔබට අනිවාර්යයෙන්ම සුවපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. පළවෙනියෙන්ම රෝගීන් වෙලා ඉන්නවා නම් ඒකෙන් සුවපත් වීමට හැකියාවක් ලැබෙනවා. එතකොට ඔබට මේකේ අත්දැකීම ලබන්න පුළුවන්. විශේෂයෙන්ම හිරු පායන අවස්ථාවේදී තමයි මෙන්න මේ හැම දෙයක්ම වෙන්නේ. අපි අතීත මුතුන් මිත්තෝ හිරු පායන අවස්ථාවේදී හිරුට වන්දනාමාන කරන්න වෙනම ස්ථාන සකස් කරගෙන ඒ වන්දනාමාන කළා, ස්තුති කළා, ප්‍රශංසා කළා. මේ විශ්වයේ තියෙන බලගතුම ශක්තියක් තමයි හිරුගේ කිරණ. ඒතොර ඒ හිරු කිරණ හරහා තමයි මේ විශ්වයේ සෑම දෙයකම ශක්තිය ලැබෙන්නේ. ඔබ හොඳින් බලන්න ගහක ඵලයක් ලබන්නවත් මල් ලැබිලා ඵල ලබන්නත් ඒ ගහ හරියට වර්ධනය වෙන්නත් බලපාන හිරු කියලා අපි දන්නවා. ඒකේ තියෙන උදාහරණයක් ගත්තොත් ඒකේ තියෙන බීජයක් ගත්තට පස්සේ ඒ බීජය ඇතුලේ සියලුම ශක්තියින් ගැබ් වෙලා තියෙන මහා ගහක් සෑදීම සඳහා. ඒ වගේම තමයි මනස දියුණු මිනිස්යාගේ ටත් ඒ ශක්තියම තියෙනවා. මිනිස්යාගේ තියෙන්නේ දැන් අපි ගත්තොත් ගහක බීජයක් වගේ ගහ හැදෙනවා. ගහ හැදිලා තියෙනවා. නමුත් ඒකේ ඵල දරන එකේ බීජය තියෙනවා. ඒකට බීජයට ශක්තිය ගිහිලා තියෙනවා. වගේම තමයි ඒ ශක්තිය අපි පොළවේ පැල කරාට පස්සේ සාර්ථක ස්ථානයක දැම්මොත් ඒක පැලවෙනවා. ඒකට පොහොර වැටිලා ඊට පස්සේ ඒකට ජලය වැටිලා මේව වුණොත් පැලවෙන හොඳට. ඒක ශාස්ත්‍රීය නැති තැනක ගල් ගොඩක එහෙම නැත්නම් වගුරු බිමක දැම්මොත් එහෙම ඒක ශාස්ත්‍රීය වෙලා පැල දරන්නේ නැහැ. ඒක විනාශ වෙලා යන. ඉතින් පළ දරන ගහයි ශක්තිය ලැබෙන්නේ ඒ බීජයට ශක්තිය ලැබෙන්නේ මෙන්න මේ හිරුගේ කිරණ හරහා කියලා ඔබට දැන් විශ්වාස වෙන්න ඕන. ඒතොර ඒ වගේ තමයි මනස උසස් මනසෙන් දියුණු පුද්ගලයාට තියෙන්නේ අර ගහේ තියෙන බීජය වගේම මනස තියෙනවා. ඒ මනස දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම මනසෙන් ඕනෑම දෙයක් හැකියාවක් තිබෙන. ඒ මනසට ශක්තිය ලැබෙන්නේ මෙන්න මේ හිරුගේ කිරණ හරහා. හොඳින් අවබෝධ කරගෙන අතීත පුතුන් මිත්තෝ මේ දේ දැනගෙන කටයුතු කළාට වර්තමානයේ මේ දේ ගැන නැහැ කියන තැන තමයිපත් වෙලා අපිට පුරුදු කරලා හුරු කරවලා තියෙන්නේ. එතකොට වෙන්න වෙදී තමයි අපිට කිසිම දෙයක් කරගන්න ඒ වෙනනම් මොකක් හෝ හිතලා මතලා කරගැනීමේ නොහැකියාවක් අපිට ලැබෙනවා. මේ බහුතර ජන සමාජයේ වර්තමානයේ අතීතයේ කියන්නේ වසර කිහිපයක සිට 500ක වගේ ඉඳලා වගේ අපිට වෙලා තියෙන්නේ මේ කියන හැම දෙයක්ම නැහැ කියන තත්ත්වයටපත් වෙලා තියෙනවා. අතීත මුතුන් මිත්තෝ කරපු දේවල් දිහා බලපුවම අද වනයේට කැලේට යට කරලා තියෙන බොහෝ ස්ථාන ඒව තමයි අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒවා තමයි අධ්‍යයනය කරන්න ඕනේ. කොහොමද උනේ කියන එක අවබෝධ කරගත්තොත් ඔබට අනිවාර්යයෙන්ම මේ සෑම දෙයකම සත්‍ය ඇත්තතාවය සත්‍ය අවබෝධ වෙන්න පටන් ගන්නවා. එතකොට ඔබ
එහෙම පටන් ගත්තාට පස්සේ යම් දේවල් කරන්න පෙළඹෙනවා. ඒ පෙළඹුණාට පස්සේ ඒවෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනකොට ඔබට හිතා ගන්න පුළුවන් මෙන්න මේ හැම එකම සත්‍යයක් තියෙනවා කියන එක අවබෝධ කරගන්න පුළුවන්. මේවා හැබැයි පේන්නේ නැති නිසා අපිට බොරු කරලා වෙනත් ජාතීන් විසින් මේ දේවල් අධ්‍යයනය කරන විශේෂයෙන්ම ලංකාවේ තමයි මේ හැම දෙයක්ම ලබා ගැනීමට ප්‍රමුඛ ස්ථානයේ තියෙන. උදාහරණයක් ගත්තොත් ලංකාවේ ජලය ගත්තොත් ලෝකයේ පිරිසිදුම ජල උල්පත් තියෙන්නේ ශ්‍රී ලංකාවේ. එතකොට වාතේ ගස් වැල් වල ශක්තිය, ගස් වැල් වල තියෙන හැම රසායනික සංගම මේ හැම එකක්ම හොඳින් අඩංගු වෙලා තියෙන්නේ ලංකාවේ. ඉතින් උදාහරණයක් ගත්තොත් මම දන්න අය ඉන්නවා ලංකාවේ වෙන රටවලින් තමයි දැන් ලංකාවේ මීපැණි කියලා දෙන්නේ අපිට වෙනත් ජාතින් පැණිනේ. ඒතකොට ලංකාවේ මීපැණි තමයි ලෝකේ හැම තැනකම ගෙනිහින් දෙන්නේ. ඒතකොට අපිට වෙලා තියෙන දැන් වෙන රටවලින් අපෙන් ගෙනියන හොඳ මීපැණි වෙන රටවලින් ගෙනල්ලා බොන්න තමයි අපිට වෙලා තියෙන්නේ. ඒ වගේ ලංකාවේ කරන හැම දෙයක්ම අපිට විශ්වාස කර ගැනීම නොහැකි තත්ත්වයක් වෙලා තිබෙනවා. ඒතකොට මේ හැම දෙයකම මී මැස්සා මලෙන් පැණි අරගෙන මී පැණි හැදුවත් ඒකෙත් හොඳම දේ මී පැණි තියෙන්නේ ලංකාවේ. ඒත් කැලේ හැදෙන මී පැණි වල තමයි ඒ ගුණේ තියෙන්නේ. එතකොට මී මැස්සා මේ දේවල් කරනවා වගේම තමයි මහ පොළව, ගස්වැල්, සතා සිව්පාවා මේ හැම දෙයකම හොඳම සාරය හොඳම දේවල් ගන්න පුළුවන් තැන තියෙන්නේ ලංකාවේ. වෙන රටවල ජාතින් මේක දැනගෙන කටයුතු කරන හැබැයි අවාසනාවකට අපේ රටේ ඉන්න ජාති මනස උසස් පුද්ගලයෝ මේ දේ පිළිගන්නේ නැතුව කටයුතු කිරීම නිසා අද වර්තමානයේ මේ තත්ත්වයට උදා වෙලා තිබෙනවා. බොහෝ දේවල් වෙලා තිබෙන්නේ ඒ නිසයි. එතකොට වෙනත් ජාතීන් අපේ රටට බලන් දෙනවා මේ දේවල් දැකලා පුදුම සහගත වෙන. නමුත් අපේ අයවලුන්ට මේ දේවල් සිතා ගැනීමට නොහැකි වෙලා තිනවා. අපි මේ රටේ විශේෂයෙන්ම මේ රට බුදුදහම පෝෂණය වෙච්ච වැඩි ජන සංඛ්‍යාවක් ඉන්න බුදුදහම අදහන කොටසක් ඉන්නේ. හැබැයි අපේ බුදුරජාන් වහන්සේගේ පාද ස්පර්ශය ඒ වගේම දේශනා කර දේවල් සටහන් මේ ලංකාව පුරා ඕන තැනකම තියෙනවා. හැබැයි අපි මේවා ගණන් ගන්නේ නැතුව ඒවා විනාශ වෙන්න ඉඩ දීලා වෙනත් ගම් නගරවල බුදු පිළිම විහාර මහා ලොකුවට සකස් කරනවා. ඒක වරදක් නෙමෙයි. නමුත් ඒ වරද නොවුනට අපේ රටේ කැලේට යට වෙලා තියෙනවා. අපි ගණන් ගත්තොත් අනුරාධපුර පොළොන්නරුවේ වන සීමාව ගත්තත් ඊට පස්සේ වවුනියාවෙන් එහා පැත්ත ගත්තත් මුලතිව්සයි ඊට පස්සේ ජනකපුර කොක්කඩිච්චෝ මේ හැම පැත්තම නැගෙනහිර මේ හැම තැනම යාපනයේ ගත්තත් මෙන්න මේ විශේෂයෙන්ම බොහෝ දේවල් කැලේට යට වෙලා තියෙන. ඉතින් මෙහෙම උනේ කොහොමද කියන එක හොයලා බලලා ඒ අනුව ඒ දේවල් දියුණු කරගත්තා නම් අපිට අනිවාර්යයෙන්ම අතීත මුතුන් මිත්තෝ කරපු දේවල් අපිට සිහිපත් වෙනවා වගේම ඒ හරහා අපිට යම්කිසි දෙයක් අවබෝධ කරගන්න හැකියාවක් ලැබෙනවා. තමන්ගේ මනසට අතීත මුතුන් මිත්තෝ මේ දේවල් කරේ කොහොමද කියන එක. වෙනත් ජාතීන් විසින් මේ දේවල් අනුගමනය කරමින් කටයුතු කළාට අපේ අයට වෙලා තියෙන මේ දේවල් නැහැ කියන தත්ත්වයටපත් වෙලා විශ්වාස කරන්නේ නැති தත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේ හිරු අපිට පෙනෙන ස්ථානයේ ඉඳලා මෙන්න මේ හිරු දර්ශනය වෙන වෙලාවේදී ඔබ යම්කිසි දෙයක් හිතා ගන්නවා නම් ඒ දේ අනිවාර්යයෙන්ම මේ විශ්වය තුලදී සිදු කිරීමට හැකියාවක් ලැබෙනවා. ඒතකොට ඒක සිතුවිල්ලක්. අපි උදාහරණයක් ගත්තොත් අපි සිහිනයක් හරි අරමුණක් හරි හිතේ තියාගෙන වැඩ කරන ගමන් අපි ඒකට ක්‍රියාත්මක වෙලා වැඩ කරන්න ඕන. ඒ වැඩ කරන ගමන් ඒක අපිට මේ විශ්වය තුලදී ලබා දීමේ ක්‍රමවේදයක් තියෙනවා. මේක අතීත මුතුන් මිත්තෝ දැනගෙන හිටියා වගේම වර්තමානයේ ඉන්න ලෝකේ ඉන්න වෙනත් ජාතීන් වල පාලකයොත් වෙනත් අයවලු මේක දැනගෙන අනුගමනය කරන. ඒකට අපි උදේ පාන්දර මේ වගේ වෙලාවට නැගිටලා මේ හිරුගේ කිරණ හිතලා ලබා ගන්නකොට අපිට අනිවාර්යයෙන් මේ ශක්තියන් අපේ ශරීරයට ලැබෙනවා, අපේ මනසට ලැබෙනවා. ඒතකොට මේ මනසේ ශක්තිය අනුව අපිට ඕන දෙයක් කිරීමේ හැකියාව මේවා පේන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා අපේ ශරීරයේ තියෙන
අවයවයන් අපිට පාලනය කරන්න බෑ. මම මේක හැමදාම කියන හිරුගේ ශක්තිය, වාතයේ ශක්තිය, ජලයේ ශක්තිය මේ හැම දෙයක්ම උපයෝගී කරගන්න ඕනෑම කෙනෙකුට සුවපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. Tamanට ලැබෙන පළවෙනිම දේ තමයි සුවපත් ජීවිතයක් ලැබෙන එක. වෙන්න මේ විශ්වයට අනුව කටයුතු කරනකොට සුභාදහමට ආදරය කරලා මේ හැම දෙයක්ම බොහෝ දේවල් තියෙනවා. මේවෙන් දැනගන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් මම හැමදාම කියන්නේ මේ හිරු අපිට පෙනෙන ස්ථානට ඇවිල්ලා සුවපත් ජීවිතයක් ගත කරන ආකාරය කොහොමද සුවපත් ජීවිතයක් ගත කරන්න හැකියාවක් ලැබෙන්නේ. ඉතින් මෙහෙමයි ඕනෑම කෙනෙකු රෝගයකට වැළඳෙනවා අවුරුදු 80 70 80 වෙනකොට ලෙඩ රෝගයන්ට ගොදුරු වෙන ශරීරය දුර්වල වෙනවා තමයි. නමුත් ඊට කලින් මේ දේවල් අපි අනුගමනය කරන්නේ නැති නිසා තමයි අද රටට මේ වර්තමානයේ මේ තත්ත්වයක් උදා වෙලා තිබෙන්නේ. ඉතින් ඒ පිළිබඳ කටයුතු කරන්න විශේෂයෙන්ම මෙන්න මේ හිරුගේ කිරණ අපිට ප්‍රධාන වශයෙන් බලපානවා අපගේ ශරීරයේ සෑම දෙයක්ම උද්දීපනය කර ගැනීම සඳහා. ඉතින් ඒක හිතලා ලබා ගන්න. අපි දැන් වාතය හරි හිතලා ලබා ගන්නවා නම් මේ හැම දෙයකට මිස්තුති කරලා මේ හැම දෙයකින්ම ශක්තියක් අපේ ශරීරයට ලැබෙන කියන එක අතීත මුතුන් මිත්තෝ දැනගෙන කටයුතු කරපු හින්දා ඔවුන්ගේ මනස ප්‍රඥාව දියුණු වෙලා බොහෝ දේවල් ඉටු කළා. නමුත් වර්තමානයේ වෙනකොට කර ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඒක නැහැ බෑ කියන තත්ත්වයට පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම නැහැ කියන තැනටපත් වුණාට පස්සේ කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. ඉගෙන අධ්‍යාපනය ලැබීම පවා මේවා අධ්‍යාපනයට පවා ඇතුල් වීමට කටයුතු සලස්වන්න ඕනේ. මේ රටේ ඉන්න පාලනය බලධාරී විසින් මේවා කරන්න ඕනේ. එහෙම කරොත් තමයි මේ රට දියුණුවට පත් වෙන ජාතියක් හදා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. නැත්නම් එහෙయ్య වශයෙන් එක එක්කෙනාට එහෙයි කිය ඉන්න ජාතියක් තමයි තරුණ පරපුරක් තමයි බිහි වෙන්නේ. ඉතින් මම ඉන්නේ හිරු අපිට පෙනෙන ස්ථානයේ ඉඳගෙන තමයි මේ විස්තරය ඔබට කියන්නේ. ඉතින් සුවපත් ජීවිතයක් ගත කරන්න ඕනෑම රෝගයක් නිට්ටාවට හොඳ කරන්න බෑ කියනවනේ මම හැමදාම කියලා තියෙනවා. එහෙම එකක් නැහැ. එහෙම නෙමෙයි. නිට්ටාවට සුව කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම සුවපත් ජීවිතයෙන් ලෙඩ රෝගයක් වැළඳෙන්නේ නැතුව ඉන්න ක්‍රමවේද තියෙනවා මේ විශ්ව සුභාදහම ඇතුළෙම. මේකෙන් ප්‍රධාන කාරණය තමයි හිරුගේ කිරණ, ඊට පස්සේ වාතය, ආහාර, ජලය, මනස, මහ පොළොව මෙන්න මේ පිළිබඳ අධ්‍යයනය කිරීම ඔබට හැකියාවක් ලැබෙනවා. ඒවා මිල මුදල් යන දේවල් නෙමෙයි. ඔබට මේ පිළිබඳ අධ්‍යයනය කරන්න පුළුවන්. මම ඉන්නේ හිරු අපිට පෙනෙන ආකාරය. ඒ කියන්නේ හිරු අපිට දිනපතා මේ වසර පුරා වෙනස් වෙලා වෙන්නේ මෙන්න මේ සීමාව තමයි මම උපයෝගී කරගන්නේ. දකුණු අත පැත්තෙන් තියෙන අම්බලම, වම් අත පැත්තෙන් තියෙන මෙන්න මේ ගහ, මෙන්න මේ ගහ තියෙනවා. දැන් තියෙන්නේ දකුණු අත පැත්තෙන් ජනවාරි මාසේ 21 මාසයක් ගිහිලා තියෙන්නේ. දෙසැම්බර් මාසේ 21ත් ඔය අම්බලම ආසන්නෙන් තියෙන්නේ. දැන් වමාරවන පැත්තට යන්නේ වම් පැත්තට. ඒ කියන්නේ අපේ වම් පැත්තට වමාරවන මේ දුරකථනයේ අපිට පේනවනේ දැන්. ඊට පස්සේ අපිට ගිහිලා දැන් ජනවාරි කියන්නේ උතුරට දුර පැත්ත. එහෙනම් මේ පැත්ත තමයි උතුරු පැත්ත. එතකොට අපි සිවුරයාට මුහුණ දීලා හිටගත්තොත්, මුහුණ දීලා උදේවරුේ හිටගත්තොත් වම් අත පැත්තේ උතුර, දකුණු අත පැත්තේ දකුණ. එතකොට දැන් වමාරණ. එතනම් මෙහෙම ගිහිල්ලා අපි ජනවාරි මාසේ වෙනකොට දැන් දුරුතු මාසේ, ඊට පස්සේ නවම් මාසේ ලබනවා. ඊට පස්සේ ටිකක් වම් අත පැත්තෙන් අපිට පේන්නේ. ඊට පස්සේ නවම් මැදින් මාසේ වෙනකොට හරියට මේ දුරකථන සීමාවේ මම කියපු සීමාවේ හරි මැදට එනවා. ඒ තමයි සමකයේ ආසන්නේ දුරුතු මාසේ 21 මේ දුරුතු නවම් මැදින් මාසේ 21 කියන්නේ මාර්තු මාසේ 21 තමයි යලකන්නේ ආරම්භ වෙන්නේ. ඉතින් මේ අනුව තමයි අතීත මුතුන් මිත්ත හැමදේම කරේ. ඔබටත් මේ ගැන සිතා බලන්න සිදු වෙනවා. සිතා බලලා කටයුතු කරොත් ඔබට සුවපත් ජීවිතයක් ගත කරන විතරක් නෙවෙයි, ඔබට මනස ප්‍රඥාව මනස දියුණු කරන්, ප්‍රඥාව වැඩි දියුණු කරන් මේ රටේ තියෙන සෑම දෙයක්ම අධ්‍යයනය කිරීමේ හැකියාවක් ඔබට ලැබෙනවා. ඔබට පළවෙනි ලැබෙන්නේ සුවපත් ජීවිතයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊට පස්සේ මනස දියුණු වෙනකොට සුවපත් ජීවිතයක් ගත කරන්න හැකියාව ලැබෙනකොට මනස ප්‍රඥාව දියුණු වෙන, සිතුවිලි වර්ධනය වෙනවා. තමන්ගේ සිහින සිතුවිලි හැම දෙයක්ම කරාම යාමේ හැකියාවක් ලැබෙන. මේ පිළ අධ්‍යයනය කිරීම ඔබ සතු කාර්යයක්. මම මේ ඉන්නේ හිරු අපිට පෙනෙන ස්ථානේ. ඉතින් ඒ සුවපත් ජීවිතයක් ගත කරන බලපාන ප්‍රධාන කරුණු මම කියලා තියෙනවා. හිරු එළිය, වාතය, ආහාර, ජලය, මනස. මේක කාටවත් වෙනස් කරන්න බෑ. ඉතින් ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරන්න පුළුවන් කියලා මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් මේ පිළ අධ්‍යයනය කරන්න නැවතත් මම මේ වීඩියෝ පටයකින් මම හමු වෙනවා. අද
2026 ජනවාරි මාස 21 බදාදා වැදගත් විශේෂ දවසක් වශයෙන් මම අද සටහන් කරමින් මේ වීඩියෝ පටය මෙතනින් අවසන් කරනවා. ඔබට සුවපත් ජීවිතයක් ගත කරන්න හැකියාවක් ලැබෙන්න ඕන. ඔබ සුවපත් ජීවිතයක් ගත කරොත් ඔබ නිට්ටාවට සුව වුණොත් ඕනෑම ලෙඩකින් පිළිකාව, සීනි, කොලෙස්ටරෝල්, ආතරයිටිස්, වකුගඩුවම, අධිරුධිර පීඩනය, අක්මාවේ රෝග, ඔළුව කැක්කුම, අදුම, හිස රදය, දණහිස් කැක්කුම්, කොන්දේ අමාරු මෙන්න හැම රෝගයක්ම නිට්ටාවට හොඳ කරගන්න හැකියාවක් ලැබෙන්නේ මෙන්න මේ සුභහදහම අනුව කටයුතු කරන පුද්ගලයන්ට පමණමයි. ඒක සුවපත් කරගන්නවා වගේම සුවපත් ජීවිතයක් ගත කරලා තමන්ගේ පරමායුෂ ගල මියැමට හැකියාවක් ලැබෙනවා වද වේදනා විඳින්නේ නැතුව. එහෙම නොවුනොත් ඔබට සිදු වෙනවා අනිවාර්යයෙන්ම වද වේදනා විඳමින් අවසානයේදී ඊටමත් අඩු කෙටි කාල සීමාවකදී මිය යාමට ඔබට මේ දේවල් විශ්වාස නැත්නම් වෙන රටවල පුද්ගලයන් දියුණු වෙන ආකාරයත් ඒ වගේම සුවපත් ජීවිතයක් ගත කරන ආකාරයත් අධ්‍යයනය කරන්න පුළුවන්. ඔවුන් මේ හැම දෙයක්ම අනුගමනය කරමින් සිටිනවා. නමුත් ඒකේ ප්‍රධාන ස්ථානයක් තියෙන ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ තියෙන මහ පොළොව, ජලය මේ හැම දෙයකම විශේෂයෙන්ම ඒ හැම දෙයක්ම අඩංගු වෙලා තියෙනවා. වෙන රටවල් වලට වැඩි එකට විශේෂ කරුණු කාරණා බොහෝ තියෙනවා. ඒ පිළ අධ්‍යයනය කරන්න මේ කියන දේවල් පිළිබඳ අවධානයක් යොමු කරන්න. ඉතින් මම ඉන්නේ හිරු අපිට පෙනෙන ස්ථානයේ පෙනෙන ආකාරය මේ වසර පුරාම ඔබට පෙන්වලා දෙන්න ඉන්න ගමන් තියෙන්නේ. අද තියෙන දුරුතු මාසයේ මේ අම්බලම ආසන්නෙන් තියෙන්නේ ජූනි මාසෙ වෙනකොට මේ ගහ ආසන්නෙන් තමයි අපිට පේන්නේ. හරියට මැදින් පේන්නේ මාර්තු මාසයේදී සහ සැප්තැම්බර් මාසයේදී. ඉතින් මම නැවතත් වීඩියෝ පටන් හම්න මේ වීඩියෝ කොට බලන්න පුළුවන්. ඔබට මේක ෂෙයා කරන්න පුළුවන්, කමෙන්ට්ස් කරන්න පුළුවන්, විවේචන කරන්න පුළුවන්. තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලා සිටින උලා සුවපත් ජීවිතයක් ගත කරන එක දැනගන්න. ඒතකොට ඔවුන් හෝ මේ පිළිබඳ අධ්‍යයනය කරලා රටක් ජාතියක් දියුණු වෙන්න නම් මහජන වැඩි බහුතර ජන සමාජය සුවපත් ජීවිතයක් ගත කරන්න ඕනේ. ඉතින් මම නැවතත් වීඩියෝ පටෙන් හමු වෙනවා. ඒ හමු වෙන්න බලාපොරොත්තු වෙන මම සමුගන්න මම www.srilankalle.com එල්ලේ මාධ්‍ය ජාලය, ඒ වගේ YouTube ශ්‍රී ලංකල්ලේ, එල්ලේ TV සහ රනිවුරු අපි එකේ Facebook එකේ ශ්‍රී ලංකල්ලේ, එල්ලේ live සහ රනිවුරු අපි එකේ ප්‍රධාන සංස්කාරක ප්‍රධාන මාධ්‍ය අධ්‍යක්ෂක විශ්ව ජීවබල SJ සිල්වා නැවත හමුවෙමු මෙවන් වීඩියෝ පටකින්. බොහොම ස්තුතියි. Sri